ඔයා දැනගෙන හිටියද නිල් තල්මසෙක්ගේ දියු විතරක් අලියෙක්ගේ පරට සමානයි කියලා. ඒක නිසා තමයි අපි අද මේ වීඩියෝ එකෙන් අපේ මේ පෘථිවියේ එතෙන් මෙතේ ජීවත් වෙච්ච සත්තු අතරින් ලොකුම සත්වයා ගැන කතා කරන්න හිතුවේ. ටොන් 200ක් විතර බර අඩි 100ක් විතර දිගයි කිව්වහම ඇත්තටම අපිට සයිස් එකත් එක්ක හිතේ මවා ගන්නත් අමාරුයි වගේ නේද? හැබැයි මේක විතරක් නෙවෙයි මෙයාලගේ තියෙන විශේෂත්වය. තව පුදුම හිතන දේවල් ගොඩක් ඔයාලට මේ වීඩියෝ එකේ ඉස්සරහට දැනගන්න ලැබෙයි. අපි හැමෝම වගේ දන්න දෙයක්නේ තල්මසුන් කියන්නේ මාළු කියන සත්ව කොට්ටාශයට අයිති අය නෙවෙයි කියන එක. මෙයාලා අයිති වෙන්නේ අපිත් ඉන්න ශීරපායි කාණ්ඩයට. මොකද මෙයාලා හුස්ම ගන්නේ වාතය. එයාලා වෝම් බ්ලඩඩ්. ඒ කියන්නේ උණුසුම් රුධිරය තියෙන්නේ. ඒ වගේම තමයි අපි වගේ තමන්ගේ පැටවුන්වත් රැක බලා ගන්නවා. පිට පෙනුමට මාළුවෙක් වගේ පෙනුනට මෙයාලගේ ඇතුලේ ව්‍යුහ ක්‍රියාවලි ගොඩක්ම ළඟ ගොඩබිම ඉන්න අලි වගේ ශීරපායින්ට. ඔයාට කොච්චර වෙලා හුස්ම හිර කරන් ඉන්න පුළුවන්ද? උපරිම විනාඩියක් දෙකක්. හැබැයි අපිට ස්පර්ම් වේල් කෙනෙක්ගේ කිට්ටුවටවත් යන්න බෑ. මොකද දන්නවද මේ ස්පර්ම් වේල් කෙනෙක්ට පුළුවන් පැය එකහමාරකටත් වැඩිය කාලයක් හුස්ම අල්ලගෙන කෑම හොයාගෙන මුහුද පතුලේ කිමිදෙන්න. පර්යේෂකයෝ කියන විදිහට මෙයාලා සමහර වෙලාවට අඩි 3000ක් විතර පතුලටත් යනවලු එයාලගේ ප්‍රියතම කෑමක් වෙන ගැඹුරු මුහුදේ ජීවත් වෙන ශරීරයෙන් විශාල දැල්ල හොයාගෙන. තල්මසුන්ගේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මෙයාලා සංනිවේදනය කරන්න පාර්ට්නර්ලා හොයාගන්න සිං කරන එක. මුහුදේ වතුර ඇතුලෙන් මේ නාදරට හැතැම්ම ගානක් දුරට ඇහෙනවා කියලා තමයි කියන්නේ. මේ හැකියාව ගොඩක්ම තියෙනවා කියන්නේ හම්බැක් කියන තල්මසුන් විශේෂයට. ඔයා දන්නවද තල්මසුන්ගේ ඉතිහාසය අවුරුදු මිලියන 50ක් විතර පරණයි කියලා? ගොඩක් වෙලාවට පරිණාමය ගැන කතා කරද්දී ගොඩක් සත්තු විශේෂවල පරිණාමය මුහුදෙන් ගොඩබිමට වුණා කියලා නේ කියන්නේ. හැබැයි තල්මසුන්ගේ නම් මේක අනිත් පැත්ත. මේක ඔප්පු කරන්න ඕන තරම් සාක්ෂි පර්යේෂකයෝ හොයාගෙන තියෙනවා බයොලොජි පැත්තෙන් වගේම පුරාවිද්‍යාත්මක ගවේෂණ පැත්තෙන්. තල්මසුන්ගේ නිින්ද ගැන ඔයාලා මොනවද දන්නේ? මේක ටිකක් විශේෂ එකක්. ඒක නිසාම මේකට කියන්නේ යුනිහෙමිස්පෙරික් ස්ලෝ වේව් ස්ලීප් කියලා. තල්මසුන් කොන්ෂස් බ්‍රීතර්ස්ලා. ඒ කියන්නේ අපිට හුස්ම ගන්න එක අමුතුවෙන් හිතලා කරන්න ඕන දෙයක් නෙවෙයිනේ. ඔටෝ වෙන දෙයක්. හැබැයි තල්මසුන් හුස්ම ගන්න එක හිතලම කරන්න ඕනේ. මෙන්න මේක නිසා අපිට වගේ සම්පූර්ණයෙන්ම මොලේ ෂට් ඩවුන් කරලා මෙයාලට නිදා ගන්න බෑ. ඉතින් මේ යුනිහෙමිස්පෙරික් ස්ලීප් එකෙන් කරන්නේ මොලේ භාගයක් ඇක්ටිව් තියාගෙන අනිත් භාගය ඕෆ් කරනවා වගේ වැඩක්. එතකොට මෙයාලට පුළුවන් වෙලා තියෙනවා වැඩ කරන භාගයෙන් හුස්ම ගැනීමට තියෙන අවශ්‍යතාව ඉෂ්ට කරලා දෙන්න වගේම වටපිට ගැන ටිකක් අවධානයෙන් ඉන්න අනතුරක් ගැන එහෙම. මේකේ තවත් විශේෂත්වයක් වෙන්නේ ස්පර්ම් වේල්ස් කියන විශේෂය නිදාගන්නේ සිරස් අතර. ඒ කියන්නේ මූණ අහස පැත්තට එන විදියට. අනිත් විශේෂ ගොඩක් සර්ෆේස් එක කිට්ටුව පාවී තමයි මේ නිින්ද ලබා ගන්න. තල්මසුන්ට පැය කීපයක් වුණා ගොඩබිම ඉන්න පුළුවන්. ඔයාලත් දැකලා ඇති නොගැඹුරු මුහුදට ආපු වෙලාවල එහෙම තල්ලු වෙලා වෙලට ගොඩ ගහපු අවස්ථා. මේකෙදි ඇත්තටම ප්‍රශ්නය මාළුවෙක් ගොඩට දැම්මම තියෙනවා වගේ ඔක්සිජන් නැති ප්‍රශ්නය නෙවෙයි. මෙයාලගේ ටොන් ගානක බර වතුර නැතුව ඇතුලේ අවයව වලට දරා ගන්න බැරි එක. මේක නිසා එයාලගේ අභ්‍යන්තර අවයව වලට හානි වෙලා අභ්‍යන්තර රුධිර වහන ඇතිවීමක් වෙනවා. ඉක්මනින් ආයේ වතුරට අරන් නොගියොත් මේ තත්ත්වයෙන් ඒගොල්ලෝ මැරෙන්න පුළුවන්. මෙයාලගේ තියෙන පෙනහරුනේ ඒවත් වැඩ කරගන්න බැරුව යනවා. අපේ ඇඟ උඩ ටිකක් බරයක් කෙනෙක් නැග්ගොත් අපිටත් ඒ තෙරවීමට හුස්ම ගන්න අමාරු වෙනවනේ. ඒ වගේම තමයි විජලනය වීමයි ශරීර උෂ්ණත්වය වැඩි වීමයිත් මරණයට ගොඩක් වෙලාවට හේතු වෙනවා. ඔයා දන්නවද 18 වෙනි සතවර්ෂයේ ඉඳන් 19 වෙනි සතවර්ෂයේ මැදක් වෙනකම්ම ලාපු පත්තු කරන එකේ ඉඳන් කර්මාන්ත ශාලාවලට පවා ප්‍රධානවම භාවිතා කරපු ඉන්ධනය තමයි තල්මසුන්ගේ තෙල් මන්දෙන් ලබා ගන්න තෙල්. මේ කාලේ මේ තල්මසුන් දඩයම් කරලා තෙල් අරන් යන වෙනම වේලින් ඉන්ඩස්ට්‍රියකුත් තිබිලා තියෙනවා. ක්‍රිස් හෙම්ස්වර්ත් රඟපාන Heart of the Sea චිත්‍රපටිය පාදක වෙන්නේ මෙන්න මේ වේලින් ඉන්ඩස්ට්‍රි එක වටා තමයි. මේකෙදි මේ තල්මසුන් දඩයම් කරන්න කවුරුත් නොගියපු ඈත මුහුදකට මෙයාලා යනවා. එතනදී තමයි අසාමාන්‍ය සයිස් එකක් තියෙන සුදු තල්මහෙක් මෙයාලගේ නැවත් විනාශ කරන්නේ. මොබිඩික් කියලා කාටුන් එකත් එහෙමත් තිබි මෙයා ගැන තමයි. අපි ආයේ මාතෘකාවට આવොත් මේ වේල් ඔයිල් වල භාවිතය ටික ටික අඩු වෙන්නේ පෙට්‍රෝලියම් ඉන්ධන හොයා ගැනීමත් එක්ක. මේක කොස්ට් ඉෆෙක්ටිව් සහ මහා පරිමාණයෙන් තිබීම නිසා තල්මසුන්ගෙන් තෙල් ගන්න ඊට පස්සේ උමනාවක් තිබ්බේ නැහැ. තල්මසුන් කියන්නේ මුහුදු ජීවීන්ගේ විවිධත්වයට පැවැත්මට අනිවාර්යයෙන්ම ඉන්න ඕන කට්ටියක්. මේකට එක හේතුවක් තමයි නියුට්‍රියන් සයික්ලින් එක. ඒ කියන්නේ මෙයාලා ගැඹුරු මුහුදු පතුල වලින් ගන්න ආහාර මලපහ විදියට පිට කරන්නේ ඉරේලිය වැටෙන සර්ෆේස් එකේ කිට්ටුවට ඇවිත්. මේක ගොඩක් පොඩි පොඩි මුහුදු ශාක ඇල්ගී වලට පෝර වගේ තමයි. එතකොට ආයේ මේ පැරෑටි වලින් පොඩි පොඩි මාළු යැපෙනවා. ඒක ආහාර දාමයක් විදිහටම යනවා. ඒ වගේම තමයි පොඩි මාළුන්ගේ ගාහනය ප්‍රමාණය ඉක්මවා යාමත් තල්මසුන් පාලනය කරනවා. මොකද මෙයාලා එකපාරකට සෑහෙන ලොකු ප්‍රමාණයක් ආහාරයට ගන්නවානේ. ඒ වගේම තමයි තල්මහෙක් මැරුණාම යාගේ ශරීරයේ මුහුදු පතුලේ තැම්පත් වෙලා ගැඹුරු මුහුදු පතුලවල ජීවත් වෙන සතුන්ට අවශ්‍ය පෝෂණය අවුරුදු ගාණක් යනකම් ලබා දෙනවා. ඉතින් මේ හැමදේම නිසා තල්මසුන් කියන්නේ ඇත්තටම මුහුදේ ආරක්ෂකව කිව්වත් ඒකේ ලොකු වැරද්දක් නැහැ. ගොඩක් විශේෂ වඳ වෙන්න ගිහින් යන්තම් බේරගෙන තියෙනවා විශේෂයෙන් වේලින් ඉන්ඩස්ට්‍රි එකෙන් පස්සේ.
ඉතින් මේ කතාරුප දේවල් ගැන වාට මොකද හිතෙන්නේ වීඩියෝ එක ලයික් කරලා වගේ අදහස කමෙන්ටක් විදිට අනිවාරෙන් තියලා යන්න ඒවගේම සත්තුන්ට ආදරය කරන කෙනෙක් නම් අනිවාරෙන් පෙට්සිලෝන් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා තිල්ලනවා තවත් මේ වගේ වීඩියෝකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්